අපේ හිතවත්තු, මිත්‍රයෝ, ඥාති, දෙමව්පියෝ මොනවා හරි අපෙන් උදව්වක් ඉල්ලන්න පුළුවන්. ඒකේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපිට සමහරට ඒ උදව්ව කරන්න පුළුවන්. සමහරට ඒක ඇත්තටම කරන්න බැරි දෙයක්. එතකොට ඒ වගේ තියෙනවා. එතකොට කරන්න පුළුවන් එකේදී අපිට ප්‍රශ්නයක් නෑ අපිට ඒක උදව් ගන්න පුළුවන්. කරන්න බැරි එකේදී අපි උත්තර දෙනකොට පරිස්සමෙන් උත්තර දෙන්න. ඒ වචන වලින් කෙනෙක්ගේ හිත කැඩෙන්න පුළුවන්. අපි හිතමු කියන දෙයක් කියන මට මේක හොයලා දෙන්න පුළුවන්ද? එතකොට කියන්න ඕනේ අපි ඔව් මම ඒක හොයලා දෙන්න උත්සාහ කරන්න. මම ඒක ඔයාලට කොහෙන් හරි බලන්නම් මම ඒක බලන්නම් කියලා ඒකේ සැර බාල කරන්න ඕනේ. අපිට කිසිසේත් මේක කරන්න බැරි වෙන්න. සමහරට කෙනෙක් අපිට නුසුසුසු ගමනක් යන්න යෝජනා කරනවා හිතවත්ම කෙනෙක්. ඒකට අපිට ඒකට යන්න කැමති නැහැ. ඒකට මට බෑ මං ඕකට කැමති නැහැ කියලා කියන්න එපා. ඒකට අපි ඒකට උපක්‍රමයක් යොදන්න ඕනේ. මම බලන්නම්. මට ටිකක් කල්පනා කරන්න ඕනේ ගැන. ඒ වගේ අපි ඒක සරල වාක්‍ය වලින් එයාට හිත රිදීමක් ඇති නොවෙන්න පාලනය කරන්න. එහෙම නැත්නම් මට තව වැඩ කටයුතු වගේක් තියෙනවා. ඉතින් බලන්න ඕනේ මේකට කාලයක් වෙන් කරගන්න මම. අන්න ඒ වගේ අදහසක් අපි. එතකොට ඍජුව අපි මේ ගොඩාක් සමීපතම අයට ඍජුව මේ ප්‍රතික්ෂේප කිරීම කියන දේ ප්‍රිය වචනයක් නෙමෙයි. ඒකේ හිත රිදෙනවා. මොකද සමහරට අපිට ගොඩාක් කෙනෙක් උදව් කරලා තියෙන්න පුළුවන්. ඒ උදව් කරපු කෙනා ඇවිල්ලා එකපාරට අපිට කියන මට මේ වගේ කරදරයක් වෙලා. එතකොට ඔබටත් ඒකට උදව් ගන්න බැරි තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒතකොට ඍජු එකපාරට අපිට ඒක ප්‍රතික්ෂේප කරොත් අරයට අදහසක් යනවා මම මෙයාට මෙච්චර උදව් කරලා තියෙනවා. මෙච්චර කැපකිරීම කරලා තියෙනවා. මෙයා මගේ ඉල්ලීම කිසිම ගාණක් නැතුව නොසලකා හැරියන්නේ කියන අදහස යාට එන්න පුළුවන්. එතකොට ඒකෙන් හිත කැඩෙනවා අපේ වචන වලින්. ඊට පස්සේ යාගෙන් අපිට යම්කිසි උපකාරයක් තියෙනවනේ ඒකත් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි අර ප්‍රතික්ෂේප කරනකොට ඒක යම්කිසි ක්‍රමානුකූල ක්‍රමයකට තමයි ඒක කරන්න ඕනේ.